අද අපි ශ්‍රීපා මළුවට ගොස් එතෙන් සිට తాවකාලික රඳවා ඇති කසල බඳුන් වල කසල රැගෙන මේ ස්ථානයෙන් වර්ණගල දක්වා අපි ගමන් කරනවා. ඒ සඳහා අපිට පූර්ණ සහයෝගයක් ලබා දෙනවා GOR ආයතනය. ඔවුන් ඒ වගේම තුරස්කිමු ශ්‍රීපා අර තේමා කරගනිමින් අපිත් එක්ක සමනල සඳ සුරකින්නන්ගේ එකමුතුව අපිත් සමග එකතුව සිටිනවා. අද අපේ වැඩසටහනේ ආරම්භක ස්ථානයේ සිටයි මේ අපි රැස්ව සිටින්නේ. මෙතෙන් සිට මාර්ගයේ දෙපස රඳවා ඇති සියලුම తాවකාලික කසල බඳුන් වල නොදිරන සියලුම කසල රැගෙන අපි මේ ශ්‍රීපාද භූමියෙන් ඉවතට යනවා. ඒ වගේම ඒ අතරතුරදී වන්දනාකරුවන්ට ප්‍රථමාධාර පුහුණු ප්‍රථමාධාර සේවාවන් ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන් ඒ විතරක් නෙවෙයි අද නවන්පුර පොහොය දිනවල පැවැත්වෙන විශේෂ දන්සල් පරීක්ෂාවක් ක්‍රියාත්මක කරමින් පැමිණියා. ඒ වගේම ශ්‍රීපාද භූමියේ සිට යලි වර්ණගල දක්වා යාමේදී ඒ දක්වා තියෙන සියලුම දන්සල් යලිත් පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම මේ ශ්‍රීපාද මාර්ගයේ ඇති සියලුම වෙළඳ සැල් අද අපි පරීක්ෂාවට ලක් කරනු ලබනවා. සුරක්ෂිත ආහාර වන්දනාකරුවන්ට ලබා දෙන්න ප්‍රධාන අරමුණු කරගෙන මේ වැඩසටහන ශ්‍රීපාද වාරයේ අවසන් වන තුරුම අපි විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වගේම සෑම පොහොය දිනයකම මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. මේ අපේ අරමුණ මේ වසර තුල කසල ටොන් 6ක් ශ්‍රීපා මළුවෙන් ඉවතට රැගෙන යාමටයි. ඒ සඳහා අපි ඉල්ලනවා ආදරණීය වන්දනාකරුවනි මේ අපේ අති උතුම් ශ්‍රීපාදස්ථානයේ අපි වන්දනා කරන්නේ එන්න වන්දනා කරන්න එපා රැගෙන ඉන්න කසල මේ ශ්‍රීපාද භූමිය අපි ආරක්ෂා කළ යුතුයි. වසර 100කට එහා වූ අපේ දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ට වඳින්න අපි ශ්‍රීපාද භූමිය ඉදිරි කරමු. එසේනම් ඒ අදිස්ථානයේ පෙරදරි කරන අපි මේ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර සිටිනවා. එසේනම් ඔබෙන් සමුගන්නවා අපි යලි තවත් එක් වැඩසටහන සමග එකතු වීමේ අරමුණෙන් ගෙත්තම්පාන ප්‍රධාන ආපන ශාලාව සහ අම්බලම අසලදී අපි සමුගන්නවා. ස්තුතියි.